රාජ්‍යයේ දෙස් විදෙස් පුවත් විමසුම ඩුබයි ලංකා පුවත් සමගින් මම හිමායා හේරත් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙතට බර්ජ් කලිෆා ප්‍රක්ෂේපණ තරගෙන් ජයග්‍රාහකයාට දිරම් ලක්ෂයක මුදල් ත්‍යාගයක්. ඩුබයි මරීනාහි සමුද්‍ර ප්‍රවාහන පොරොත්තු ප්‍රදේශය වැඩිදියුණු කිරීමේ පළමු අදියර අවසන්. ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජයෙන් වැඩි අවධානයක්. සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය නොනිදෙන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය. Tourism as a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. බර්ජ් කලිෆා ප්‍රක්ෂේපණ තරගයේ දියත් කර තිබෙන අතර ජයග්‍රාහකයාට දිරාම් ලක්ෂයක ත්‍යාග මුදලක් දිනා ගැනීමට අවස්ථාවක් හිමිවනවා. දේපල සංවර්ධක එමා විසින් බර්ජ් කලිෆා ප්‍රක්ෂේපණ නිර්මාණ තරගය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය ජුනි 26 දක්වා නිල වශයෙන් දීර්ඝ කර තිබෙනවා. එමින් රාජ්‍ය පුරා සිටින කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන මෙම වටිනා අවස්ථාවට සම්බන්ධ වීමට ඉඩ සැලසීම දීර්ඝ කිරීමේ අරමුණයි. දුබායි නිර්මාණශීලීත්වය නවෝත්පාදනය සහ පරිවර්තනය පිළිබඳ ආත්මය පිළිබිඹු කරන මිනිත්තු 3ක වීඩියෝ හෝ සජීවී කරන ඉදිරිපත් කිරීමක් මෙහිදී බලාපොරොත්තු වන අතර තරගය ආධුනික හා ප්‍රවීණ යන දෙපිරිස්සටම විවෘතයි. ජයග්‍රාහී නිර්මාණයට ඩිරම් ලක්ෂයක මුදල් ත්‍යාගයක් සහ බර්ජ් කලිෆාහි සංකේතාත්මක මුහුණත මත සිය නිර්මාණය ප්‍රක්ෂේපණය කිරීමටද අවස්ථාව හිමිවනවා. එය ජයග්‍රහණය කරන නිර්මාණකරුට ගෝලීය වශයෙන් ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස සඳහන්. බර්ජ් කලිෆාහි අධි විභේදන ප්‍රක්ෂේපණ පද්ධතියට අනුකූල වීම සඳහා ඇතුළත් කිරීම නිශ්චිත තාක්ෂණික මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ යුතුයි. සම්පූර්ණ මාර්ගෝපදේශ නියමයන් සහ කොන්දේසි www.burjkhalifa.ae හරහා ලබාගත හැකි බව වැඩිදුරටත් සඳහන්. ඩුබයි මරීනාහි සමුද්‍ර ප්‍රවාහන පොරොත්තු ප්‍රදේශ වැඩි දියුණු කිරීමේ පළමු අදියර සම්පූර්ණ කර ඇතැයි වාර්තා වනවා. ඩුබයි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ඩුබයි මරීනාහි සමුද්‍ර ප්‍රවාහන ස්ථාන පොරොත්තු ප්‍රදේශය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කළා. එය ස්ථාන 5ක් ආවරණය කරන අතර මරීනා ප්‍රොමනේඩ්, මරීනා ටෙරස්, මරීනා වෝක්, මරීනා මෝල් සහ මරීනා මෝල් 1 ඊට ඇතුළත්. අලුතින් වැඩි දියුණු කරන ලද පොරොත්තු ප්‍රදේශ දැන් සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇති අතර පුළුල් පහසුකම් සහ සේවාවන්ගෙන් සමන්විතයි. සමුද්‍ර ප්‍රවාහන අත්දැකීම පොහොසත් කරන සුවපහසු සහ නවීන පරිසරයක් ලබා දීමෙන් පාරිභෝගික සේවය වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම ස්ථාන ඩුබයි මරීනා තුළ ඇති ප්‍රධාන පහසුකම් සහ සංදිස්ථාන අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. ඔවුන් මරීනා මෝල් අසල නේවාසික ප්‍රජාවන් සහ යාබද මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන වැනි ප්‍රධාන වාණිජ මධ්‍යස්ථාන වෙත ඍජු සම්බන්ධතා ලබා දෙන බව සඳහන්. ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය වැඩි අවධානයක් යොමු කරමින් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම්. ජනවාරි 27 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඈවර කර ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල දැනට පවතින ඩිජිටල් උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා. දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවනසේ අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් GovTech Private Limited නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා. සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය නොදිදන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකයේ ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය නොනිදන කොළඹ තේමාව යටතේ කොළුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර් 7.4ක කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය
වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම්. එහිදී ගාලු මුදුර කෙළවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර් 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ඇති. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒත් සමගින් අදට නියමිත රාත්‍රී පුවත් විකාශය මෙන්මාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.